බිත්තර කියන්නේ දෛනික ආහාරයට ඉතා පහසුවෙන් එකතු කළ හැකි. මිල අඩුත් පෝෂණයෙන් අතිශය වටිනාත් ආහාරයක් ලෙස සැලකෙන සූපර් ෆුඩ් එකක්. බිත්තරයක උසස් තත්ත්වයේ ප්‍රෝටීන් බහුලව අඩංගුවන අතර එය ශරීරයේ මස්පිණ්ඩු ගොඩනැගීමට කැඩී බිඳී ගිය සෛල නැවත යථා තත්ත්වයට පත් කිරීමට සහ ශාරීර ශක්තිය පවත්වා ගැනීමට ඉතා වැදගත් වේ. බිත්තරයක විටමින් AB, 1B2, B10, B12, D සහ E වැනි විටමින් රැසක් අඩංගුවීම නිසා දෘෂ්ටි ශක්තිය වර්ධනයට, සම සහ කෙස් සෞඛ්‍ය රැක ගැනීමට, රුධිර සෞඛ්‍ය සහ සහනායු පද්ධතිය හොඳින් ක්‍රියා කිරීමට උපකාරී වේ. එමෙන්ම යකඩ, කැල්සියම්, ෆොස්ෆරස්, සෙලීනියම් වැනි ධාතු නිසා අස්ථි ශක්තිමත් වීමට, දත් සෞඛ්‍ය රැක ගැනීමට සහ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීමට බිත්තරය විශාල දායකත්වයක් ලබා දෙයි. බිත්තරයේ අඩංගු චෝලින් කියන විශේෂ පෝෂකය මොළයේ සංවර්ධනයට, මතක ශක්තිය වැඩි කිරීමට සහ ස්නායු සංනිවේදනය නිසි ලෙස සිදුවීමට ඉතා වැදගත් වන අතර එය ගර්භණී මවන්ට සහ වැඩිහිටියන්ට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වේ. එසේම බිත්තරයේ තිබෙන ලූතින් සහ ઝිඇක්සන්තින් වැනි ඇන්ටිඔක්සිඩන්ට් ද්‍රව්‍ය ඇස්වල ආලෝක හානි අඩු කර දිගු කාලීනව ඇස් සෞඛ්‍ය රැක ගැනීමට උදව් කරයි. බිත්තර ආහාරයට ගැනීමෙන් දිගු වේලාවක් බඩ පිරී සිටින නිසා අනවශ්‍ය ලෙස වෙනත් ආහාර අධිකව ගැනීම පාලනය කර බර පාලනයටත් ඉතා හොඳ උපකාරයක් වේ. දරුවන්ගේ වර්ධනයට, තරුණයින්ගේ ශක්තිය සහ මස්පිණ්ඩු ශක්තිමත් කිරීමට, ක්‍රීඩකයන්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මෙන්ම වැඩිහිටියන්ගේ සෞඛ්‍ය පවත්වා ගැනීමට බිත්තර අතිශය වැදගත් ආහාරයක් වේ. සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකුට දිනකට බිත්තර 1 සිට 2 දක්වා ආහාරයට ගැනීම බොහෝ විට ප්‍රමාණවත් වන අතර වැඩි ශාරීරික ක්‍රියාකාරකම් කරන හෝ වැඩි ප්‍රෝටීන් අවශ්‍ය අයට දිනකට බිත්තර 2 සිට 3 දක්වා ගත හැකිය. එහෙත් අධික කොලෙස්ටරෝල්, හෘද රෝග, දියවැඩියාව වැනි සෞඛ්‍ය ගැටලු ඇති අය බිත්තර ආහාරයට ගැනීමේදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්ය. සමස්තයෙන් බලද්දී නිසි ලෙස හා නිවැරදි ප්‍රමාණයෙන් බිත්තර ආහාරයට ගැනීම ශරීරයට අවශ්‍ය බොහෝ පෝෂක එකම ආහාරයකින් ලබා දෙන සෞඛ්‍ය රැකගන්නට උපකාරී සරලත් ප්‍රායෝගිකත් විසඳුමක් ලෙස බිත්තරය සැලකිය හැක.